අයුබෝවන් උණුසුම්පුවත් ලදසැනින් ගෙන එන ලෝකවටේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී රජයේ සහ දේශපාලන අධිකාරියේ ස්ථාවරය ජනාධිපතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී විශේෂ කණ්ඩායම් ප්‍රවර්ධනය නොකරන අතර සංචාරක ව්‍යාපාරය කිසිදු පුද්ගලයෙකුට හානි නොවන අයුරින් ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රතිපත්තිය බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියේ. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් විදේශ සමලිංගික ප්‍රජාව මෙරට තුළ ප්‍රවර්ධනය කිරීමේ තීරණයක් ගෙන ඇද්ද යන්න පිළිබඳව මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අද පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරියගෙන් ඇසූ පැනයට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියා. අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් අවධාරණය කර සිටියේ කිසිම අවස්ථාවක සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී කිසිදු පාර්ශවයකට හෝ කණ්ඩායමකට විශේෂ ප්‍රවර්ධනයක් සිදු නොකරන බවයි. මේ අතර ලැබුණු පැමිණිලි කිහිපයක් මත හිටපු මැති ඇමතිවරුන් පිරිසකගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශය පවසනවා. එමෙන්ම සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයන් කිහිප දෙනෙකුගේද වත්කම් බැරකම් සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව මුදල් විශුද්ධිකරණ පනත යටතට ගැනෙන වැරදි සිදුකර ඇති පුද්ගලයින් මිලදීගෙන ඇති දේපොළ සහ වත්කම් ඇත්නම් ඒවා රාජසන්තක කිරීමට කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කර සිටියේ. උණුසුම්පුවත් ලදසැනින් ගෙන එන ලෝකවටේ YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සුබ දවසක්.